Hello guys, welcome to our YouTube channel. අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවට බ්‍රෑන්ඩ් නිව් සෙග්මන්ට් එකක් විදිහට ඉස්සරහට එන්න තියෙන බයික් එකක් වන Yamaha කම්පැනි එකකින් නිෂ්පාදනය කරන MT125 එක ගැන. MT කියන්නේ master of torque. කට්ටියම දන්නා බයික් එක මාර පවර්ෆුල් බයික් එකක්. ඒ MT සීරීස් එකේ පොඩි පුරුක තමයි 125 එක. එන්ජින් එක පැත්තට ගියාම 125cc 4 stroke liquid cooled SOHC 4 valve single cylinder එන්ජින් එකකින් සමන්විත වෙනවා. බයික් එකේ මැක්සිමම් පවර් එක විදිහට RPM 10000 දී හෝස් පවර් 11ක්ද මැක්සිමම් ටෝක් එක විදිහට RPM 8000 දී නිව්ටන් මීටර් 11.5ක්ද බයික් එක විසින් නිපදවන ලබනවා. බයික් එකට 5 inch color TFT ඩිස්ප්ලේ එකක් ලබා දීලා තියෙනවා. මේ ඩිස්ප්ලේ එකේ දෙම්ස් 3ක් තියෙනවා. තව ස්මාර්ට්ෆෝන් කනෙක්ටිවිටි එකක් සහ ගොඩක් ෆීචර්ස් මේක අඩංගු වෙලා තියෙනවා. Yamaha සමගම විසින් ස්ලිපර් ක්ලච් එකක් මේ බයික් එකේ යොදාගෙන තිබෙනවා. ස්ලිපර් ක්ලච් එකෙන් රයිඩර්ට පහසුවෙන් ගියර් shift කිරීමට හැකියාව ලැබෙනවා. බයික් එකේ ෆ්‍රන්ට් බ්‍රේක් විදියට රේඩියල් මවුන්ට් කැලිපර් එකක් සමග 292 mm ෆ්‍රොන්ට් ඩිස්ක් එකක් යොදාගෙන තිබෙනවා. Yamaha කම්පැනි එකේ මේ බයික් එකට ලීටර් 10ක විශාල ටැංකියක්ද ලීටරයට කිලෝමීටර් 50ක ෆුල් කන්සප්ෂන් එකක්ද ලබා දී තිබෙනවා. Yamaha සමගම ඉතින් fully LED headlamp එකක් බයික් එකේ යොදාගෙන තිබෙනවා. බයික් එකේ aggressive look එක තවත් වැඩි කරන headlamp එක. බයික් එකේ weight එක විදිහට කිලෝග්‍රෑම් 142ක්ද බයික් එකේ seat height එක විදිහට මිලිමීටර් 810ක්ද බයික් එකේ යොදාගෙන තිබෙනවා. මේ බයික් රයිඩර්ට පහසුවෙන් රයිඩ් කිරීමේ හැකියාව තිබෙනවා. but පැසෙන්ජර්ට නම් පොඩ්ඩක් seat size එක මදි. ප්‍රධාන වශයෙන් බයික් එක ගැන කියන්න තියෙන මෙච්චරයි. ඔයගොල්ලන්ට තව දැනගන්න ඕන නම් පාලින් කමෙන්ට් කරන්න. ඉස්සරහට ඔයගොල්ලන්ට ඕනි බයික් ගැන කමෙන්ට් එකක් දාන්න. අපි ඒ බයික් ගැන ගේනවා. subscribe කරලා තියාගන්න. ඉදිරියට upcoming bikes ගැන අපි විස්තර කියන්නම්.